අයිබෝවන් මම හර්ෂණ රුක්ෂාන් සිවිල් සමාජ ක්‍රියාකරු මුලින්ම ස්තුතිවන්ත වෙනවා ගෞරවනීය මාධ්‍ය ආයතන සිවිල් දෙනා වෙත මාධ්‍යාරණ්‍ය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අත වශයෙන්ම අපි අද දින මේ හදිසි කැඳවීම කරේ මේ රටේ මැණික් ව්‍යාපාරිකයින්ව දඩමීමා කරගෙන අරමුණු කරගෙන කරන්නා වූ කිරාන් ජේම්ස් නැමැති ඇප් එක සම්බන්ධයෙන් ඉන්දියාව හරහා සිදුවන මේ කිරාන් ජේම්ස් නැමැති ඇප් එක සම්බන්ධයෙන් තමයි මේ හෙළිදරව්ව කරන්නේ. මේකේ රෝසි බ්ලූ කියන ඇප් එකත් මේ දෙකම එකට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මෙහි සිදු වෙන්නේ මැණික් ව්‍යාපාරිකින්ට පතල් හිමිකරුවන්ට ඇනුම් ලබා දෙනවා යයි කියාගෙන රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගන්න මාෆියාවක් තමයි මෙහි සිදු වෙන්නේ. ඉතින් අත වශයෙන්ම පරිගණක අපරාධාංශයටත් අපි මේ පිළිබඳව දැනුව සයිබර් ක්‍රයිම් එකටත් අපි දැනුවත් කිරීමක් කළා තිනවා. ගම්පහ පොලිසියත් අපි දැනුවත් කිරීම කරා. ඒ වගේම අපි අද පෙන්නනවා මෙම්ම ජාලයේ ඉන්න මහා මොලකරුවන් කවුද කියලා. එක කාන්තාවක් ඉන්නවා මේ තරුෂි නෙත්මිකා නැමැති කාන්තාව. මෙතුමිය තමයි මුලින්ම මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා මේ මැණික් ව්‍යාපාරිකයින්ට මෙම ඇප් එක සම්බන්ධයෙන් යෝජනා මාලාව ඉදිරිපත් කළ මෙහි ලැබෙන ධන ප්‍රතිලාභ කොහොමද දෙන්නේ කියන ව්‍යාපාරය හඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ එනවා මහා මොලකරුවේයි අපි හිතනවා මේකේ මේ ලක්ෂ්මන් වික්‍රමසිංහ නැමැති පුද්ගලයා. මේ ඉන්නේ ඒ පුද්ගලයා. මේ පුද්ගලයා සහ මෙම කාන්තාව තමයි මේකේ මහා මොලකරුවන් විදිහට අපි දකින්නේ. ඉතින් ඒක හන්ද අපි ජනතාව දැනුවත් කරනවා මේ කාන්තාව තමන්ගේ අසල්වාසියෙන් නම් මේ පුද්ගලයා තමන්ගේ අසල්වාසියෙන් නම් ළඟම තියෙන පොලිසියට පැමිණිලි කරන්න. මොකද රටේ අහිංසක මිනිස්සුන්ගේ කෝටි ගණන් සල්ලි මේ දෙපළ මෙම යුවල හුරා කෑමේ ව්‍යාපාරය කරගෙන යනවා. ඉතින් ඒක හන්ද අපි කියනවා අතවශ්‍ය මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි ගණන් සල්ලි කරලා තිනවා. මේ ටෙලිග්‍රෑම් ඇප් එකක් හරහා තමයි මේ ඉන්නේ. මේ ඉන්න පුද්ගලයා ශාමිත ඩෙවොන්ස් කියලා. මොහු දැනටත් ක්‍රියාත්මක වන ටෙලිග්‍රෑම් ඇප් එකේ දැනටත් මොහුන් ඔන්ලයින් ඉන්නවා. ඒ කියන්නේ මොහුන් මේ සල්ලි ලංකාවේ ඇතුලේ තමයි මේ කරකවන්නේ. කොයි හරි ඇපාර්ට්මන්ට් එකක් අරගෙන ওই 3-4 දෙනෙක් එකතු වෙලා මේ කරන මේ මහා පරිමාණ ජාවාරම. මේ ජාවාරමට එරෙහිව අපි කියනවා ගරු පොලිස්පතිතුමනි, ගරු නියෝජ්‍ය පොලිස්පතිතුමනි, මුදල් ඇමතුමනි, ආරක්ෂක ඇමතුමනි, අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා මේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් සූරා කරන අහිංසක මිනිස්සුන්ගේ දඩමීමා කරගෙන මේ කරන්නා වූ මේ වගේ ඇප් හරහා කරන්නා වූ අපරාධකරුවන් මේ වගේ දූෂිතයින් මේ වගේ හොරුන් මේ වගේ වංචාකාරීන්ව සියලු දෙනා නීතිය රැයට අහු කරගන්න කියලා. මොකද අපි මීට ප්‍රථම මේ වගේ සිද්ධිය සම්බන්ධයෙන් අපි පැමිණිලි ඉදිරිපත් කරා වාරිය පොළ අපරාධ ඒක සයිබර් ක්‍රයිම් එකට. දැන් අපිට ඊයේ ඒ තොරතුරු ලබා දුන්න පුද්ගලෙක් අගතිරපත් වෙච්ච පුද්ගලෙක් අපිට කිව්වා ඔහු ගිනුම්ගත කරපු ගිනුම් හිමිකාරණියක්ව දැන් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ස්තුතිවන්ත වෙනවා අපි පොලිස් දෙපාර්තමේන්තුවට මේ වංචා සම්බන්ධයෙන් ඉන්න මේ වගේ මහමොලකරුවන් අල්ලගෙන ඉවරලා මේ නීතිය රැහැන්ට හසු කරගෙන මේ අගතියටපත් වෙන මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න කැප වෙලා ඉන්න පොලිස්පතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් කාර්ය මණ්ඩල සිවිල් දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. මේ ඉන්නේ ඔය ඇප් එකේ මහමොලකරුවන් ලක්ෂ්මන් වික්‍රමසිංහ. මෙම කාන්තාවත් ඔය ජාලේ ඉන්න ප්‍රධානම සැකකාරියක්. මොහුන් අපේ අසල්වාසීන් නම් තමන්ගේ අසල්වාසීන් නම් කරුණා කළා මොහුන්න නීතිය රැයන්ට අහු කරලා දෙන මිනිස්සුන්ගෙන් කෝටි ගණන් සල්ලි රස්සාවන් නොකර කෝටි ගණන් සල්ලි හොයන්න ජාවාරම් කරුවමුන් මේ ඉන්න ශාම් ඩෙවොන්ස් කියලා. මොහොත් මේ ජාලේ ඉන්න ප්‍රධාන CEO කියලා තමයි ප්‍රධාන චරිතයක් විදිහට අපිට තොරතුරු ලබා දෙන පුද්ගලයන් ලබා දෙන ඉතින් ඒක හන්ද කරුණා කරලා පිල්ලා සිටිනවා මේ වංචනිකින් නීතිය රැහන්ට කොටු කරගන්න පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින වගේම ආරක්ෂක ඇමතුමනි වගේ මුදල් ඇමතුමනි මහා බැංකුව අධිපතිතුමනි මේ ආයතන කිසිවක්වත් අපි හිතන්නේ නැහැ මහා බැංකුවේ ලියාපදිංචි කියලා. දැන් මේ තොරතුරු සපයන පුද්ගලයින්ට මොහුන් ටෙලිග්‍රෑම් ඇප් එක හරහා නොයෙකුත් ආකාරයෙන් තර්ජන එල්ල කරනවා කියලා අපිට තොරතුරු ලැබී තිබෙනවා. අපි ඒක හන්ද අපි ඉදිරි දින කිහිපය ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ වගේම සයිබර් ක්‍රයිම් එකට පරිගණක අපරාධ කොට්ටාශයට ඒ වගේම අල්ලස් දූෂණ විමර්ශන කමිෂන් සභාවට සහ මොහුන් පිළිබඳව මොහුන්ට මුදල් ලැබිලා තියෙන කොහොමද කියලා අයථාවත්කම් විපීම් සම්බන්ධයෙන් තියෙන අපරාධ කොට්ටාශ වෙන ස්ථාන වලට ගිහිල්ලා අපි මේ සත්තු ටිකව මේ වංචනිකින් ටිකව
නීතිය රැහැන්ට අහු කරලා දෙන්න අපි සියලුම පිඹුරුපත් සිවිල් සමාජ ක්‍රියාකාරකින් විදියට අපි ඉදිරියේදී පියවර ගන්නවා. ඉතින් ඒක හන්ද අපි ජනතාවටත් කියන මේ වගේ ඇප් වලින් නොයෙකුත් ආකාරයේ ඇප් වලින් අධික ලාභය ලබා දෙනවා කියලා තමන්ගේ තමන්ගේ මැනික් ස්වර්ණාභරණ අලුවි කරලා දෙන්න ඉන්ටර්නෙට් හරහා ඔන්ලයින් ක්‍රමයට ඕඩර්ස් ලබා දෙනවා කියලා කතා කරන කිසිම කෙනෙකුට අහු වෙන්න එපා. අගතියටපත් පාර්ශවයන් ගොඩාක් ඉන්නවා. ඉතින් ඒක හන්ද ඉදිරියේදී පැමිණිලිදී ඔය හොර කල්ලියට අනිවාර්යම සිපිරිගේ කූරු ගයින්ටත් වෙයි කියලා අපි මතක් කරනවා. ස්තුතියි.